අපි heavy weapons ගාලා වැඩක් නැහැ. 81 පාර 60 පාර සැරටම වැටෙනවා ආටි පාරේම නම් කොට ළමයි එන්නේ. අනිවාර්යයෙන්ම පත බෑන ලයින් එක තමයි තිබි. උන්ගේ ඩිෆෙන්ස් එකක් නැහැ. අපේ ඩිෆෙන්ස් එකකුත් නැහැ. නෝ මෑන් ඒරියා එකකුත් නැහැ. ගහගෙනම ගිහිල්ලා තියෙන්නේ. එරා මට්ට විදිහට ලොස් වුණා එතන. යටත් නොවීම. අපි වෙපන් එකක් පාවිච්චි කරන්න heavy weapon මොන දේ කරත් අපිට කොච්චර ට්‍රෙට් එකක් ආවත් ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නයක් ආවත් අපේ වෙපන් එකෙන් අපි හැමෝදායක් හරි ග්‍රෙනේඩ් එකක් හරි තියා ගන්නවා. මොකක් හරි අපිට ප්‍රශ්නයක් ඇති වුණොත් අපි කවදාවත් උන්ට යටත් වෙන්නේ නැහැ. බ්ලාස්ට් කරගන්නවා. නැවත නැගිටීම. ටාගට් එක ගත්තාම ෂොට් වදින තැන ඉඳලා පොඩි ඒරියා එක කට් ඔෆ් කරගෙන ඉන්නේ. මැදින් නැගින්න උන්ට අපි ගැහුවා. උන් ලොකුවට සෙල්ලම් දාන්න දුන්නේ සෙල්ලම් දාන්න දුන්නේ නැහැ. දරන්ලා ගොපල් ගල්ටලා කට් ඔෆ් කරලා තිබ්බේ ඒ පැත්තෙන් එනවා. පාරම් RPG එක ගිහිල්ලා තියෙන්නේ. බ්ලාස්ට් උන්නේ නැහැ. බලපුවම ඉස්සරහා බංකර් එකෙන් ගහනවා. සෙල් තිබ්බා තව. ඒ සෙල් වලින්ම ගැහුවා උන්ගේ වගේ. වේලාව. ඉස්සරහින් ස්කොට් එකක් වෙපන් එක මෙහෙම උඩට තියාගෙන ආවේ. ඔබ සාන්ත ප්‍රෙස් කරන්නෙත් නැහැ දැන්. කෑ ගහන්නත් බෑ. එකපාරම ගැහුවා. සිං ගාවා. හද අරන් ගියපුවේ ඔක්කොම සෙට් එක උඩ විසි වෙලා ගිහිල්ලා වැටුණා ඒක. MPMJ මෙහෙම ගහගෙන බංකර් එක ඇතුළට පයින්නකොටම ඌ ගහපු බොටල් ග්‍රෙනේඩ් එක වැදුනා ඇතුළෙම. ඇතුළේ බ්ලාස්ට් වුණා. ජින් 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 ගාලා තුනක් එක පිට බ්ලාස්ට් වුණා. ඔළුව හතරක් තිබ්බා. කුරුම්බලොන්ද වගේ ඇතුළේ. බලවම හතර දෙනෙක් ඇතුළේ ඉඳලා තියෙනවා. නැත්තම් තනම වෙනවා. try කරලා එකපාරම නැගිට ගාම ගැහුවා බර කරා. මට ටයිම් නැහැ. ආයි මොනවත් බැලුවේ